3ට මට වයස 23යි. කොළඹට ඇවිල්ලා විවිධ රස්සා කරනවා. කැෂියර් කෙනෙක් විදිහට තමයි මුලින් වැඩ කරලා තියෙන්නේ. කල නොහැක්කක් නොමැත මහන්සි වෙන්න. මේ ලෝකේ අර දැන් මට කියන්න තියෙන එකම දේ කලින් ආත්මයක් කරපු පිනකට උට තේරුණා මේක තමයි ලංකාවේ මිනිස්සුන්ට කරන්න තියෙන හොඳම දේ කියලා. ඒක මම ඔයාලට හැමදාම කිව්වත් සමහරව එක තේරුම් ගන්න නැහැ. මාර කතාවක් හරිද? දැන් මෙයා මට මීට කලින් ඇවිල්ලා රිසල්ට්ස් කිව්වා. දැන් ඔක්තෝබර් 15 කැම්පස් පටන් ගන්නවා. කැම්පස් පටන් ගන්න කලින්නුත් ආයිසරයක් මාව හම්බෙන්න ඇවිල්ලා අපේ ළමෙක් හරි මේ ෆ්‍රෙෂ්යි 2020 හරි බයෝ රිසල්ට් එක S3යි. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඕනේ මිනිස්සෙක් දැන් ওই සාමාන්‍යයෙන් ඔය සමහර ළමයින්ට එක ෆ්‍රෙෂ් එකේ හිතෙනවා. සමහරුන්ට සෙකන්ඩ් එකේ හිතෙනවා. අර තව දේවල් ඊට පස්සේ කරලා ගිහිල්ලා තව දේවල් කරලා බලන්න ඕනේ නැහැ. මේකම කර කර ඉන්න ඕනේ නැහැ. මේකට වඩා හොඳ දේවල් ඕනේ තරම් තියෙනවා කියලා සමහරුන්ට ෆ්‍රෙෂ් එකේ හිතෙනවා. සමහරුන්ට සෙකන්ඩ් එකේ හිතෙනවා. තව තියෙනවා ලෝකේ දේවල් ගොඩක් කරන්න කියලා. ඒක තව තියෙනවා වුණාට මේ ලංකාව කියන රටේ හොඳම chance එක මේක කියලා මම හැමදාම ඔයාලට කියනවා. ෆ්‍රෙෂ් S3යි ඊට පස්සේ යාට එහෙම හිතෙනවා. හිතිලා දිස්ත්‍රික්කයේ පොළොන්නරුව එනවා කොළඹ. කොළඹට ඇවිල්ලා විවිධ රස්සා කරනවා. කැෂියර් කෙනෙක් විදිහට තමයි මුලින් වැඩ කරලා තියෙන්නේ. කැෂියර් කෙනෙක් විදිහට වැඩ කරලා විවිධ රස්සාවල් කර කර ඒ රස්සාවල් වලින් ඉස්සරහට යන්න බලනවා. අවුරුදු 3ක් රස්සාවල් කර කර ඒ රස්සාවල් වල ඉදිරියට යන්න බලනවා. හරි. ඉදිරියට යන්න බලනවා. අවුරුදු 3ක් රස්සාවල් කර කර ඒවෙන් ඉස්සරහට යන්න බලලා ඉතින් කැෂියර් කෙනෙක් විදිහට වැඩ කරලා ඔය කොළඹ එක එක රස්සා කර කර බලනවා ඉතින් අනාගතයක් තියෙනවද කියලා. 2024 අවුරුදු 3කට පස්සේ 2023 අන්තිමට 2024 හිතෙනවා මේවා කරලා වැඩක් නැහැ ආයිසරයක් අතන තමයි දිනුම තියෙන්නේ කියලා. එහෙම හිතිලා බැහැලම වැඩ කරනවා. බැහැලම වැඩ කරලා 2024 තමයි අපේ පන්ති ඇවිල්ලා තියෙන්නේ 24 රිවිෂන් එකට ඇවිල්ලා තියෙන්නේ 24 මුල ඉඳන්ම ඇවිල්ලා වැඩ කරලා කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න ගමන් තමයි වැඩ කරගෙන කොළඹ පදිංචි වෙලා තමයි වැඩ කරලා තියෙන්නේ. වැඩ කරලා 2024 බාණ්ඩාර මිනිසුන්ට මේ ටික අවබෝධ වෙන්න අවුරුදු 3ක් ඇතුළත අවබෝධ වෙනවා කියන්නේ පිනක් ඈ. ඒක පිනක් බං හරිද? මිනිස්සෙට මේ කාලය මේ අවුරුදු 3කදී මේක තමයි ලෝකේ මිනිස්සෙට ගන්න තියෙන ලංකාවේ මිනිස්සෙට ගන්න තියෙන හොඳම chance එක කියන්නේ කියලා තේරෙනවා කියන්නේ පිනක්. සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. සමහරුන්ට ඒක තේරෙන්නේ අවුරුදු 10කින් විතර පස්සේ. අවුරුදු 10කින් විතර පස්සේ කරන්නත් බෑනේ ආයි. දැන් 20 කළා දැන් 30 කරන්න බෑනේ ආයි. අමාරුයිනේ. දැන් මූට මේක අවුරුදු 3කදී තේරුණා. එක එක රස්සාවල් කර කර ඉඳලා බලලා ලංකාවේ මිනිස්සුන්ට ගන්න දෙන හොඳම chance එක මේක කියන එක උට තේරුණා අවුරුදු 3කදී. ඒවා කලින් පිං හරි 2024 A level කරනවා බයෝ වලින් කොළඹ ඉඳන් මෙහි ඉඳන් තමයි වැඩ කරලා තියෙන්නේ. ආයිත් ගිහිල්ලා ආයිසරයක් ලියනවා විභාගේ. බයෝ A3යි දිස්ත්‍රික් රෑන්ක් එක 4. හරි. හරි. ඊට පස්සේ දැන් ඔක්තෝබර් 15 මෙඩිසින් පටන් ගන්නවා කැම්පස් එක. මට රිසල්ට් ආපු දවසේම පොළොන්නරුවේ ඉඳන් ඇවිල්ලා කිව්වා කෝල් එකක්වත් දීලා නෙමෙයි ඇවිල්ලා කිව්වා. රිසල්ට් ආපු දවසේට පස්සේ දවසේ පන්ති තියෙන දවසේ ඇවිල්ලා කිව්වා. දැන් කැම්පස් පටන් ගන්න කලිනුත් ආයිත් ඇවිල්ලා කතා කරන්න යන්න ඇවිල්ලා තියෙන්නේ. ඔක්තෝබර් 15 කැම්පස් පටන් ගන්නවා. හරි. වචනයක් කියන්න. එන්න.
කතා කරලා නැහැ මීට කලින් මෙහෙම කතා කරන්න හිතලත් නැහැ. කියන්න තියෙන ඉතින් ගොඩක්ම 2020 ෆස්ට් ට්‍රයි එක හරියට කරේ නැහැ. ඉතින් හරියට උනේත් නැහැ. පොළොන්නරුවේ ක්ලාස් ගියේ පොළොන්නරුවේ හිටියෝ එතකොට S3යි. ඊට පස්සේ විභාගය ඉවර වෙලා නොවැම්බර් තිබ්බ 2020 විභාගය ඉවර වෙලා කොළඹ එන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එකක් තර්ඩ් එකක් කරනවා කියලා නෑ. ගෙදරින් නම් බල කරා. ගෙදරින් හැමදේම කිව්ව පුළුවන් කියලා මෙඩිසින් යන්න ගණන් ගත්තේ නෑ. ඉතින් අර ඒ කාලේ කොහොම හරි 2020 නොවැම්බර් වලින් පස්සේ කොළඹ ආවේ. කොළඹ හෝමාගම තමයි ඉන්නේ. ඊට පස්සේ කොහොම හරි එක එක තැන්වල ජොබ් බනම්මනම් තමයි ගොඩම ජොබ් තමයි කරේ. ජොබ් කරා නම් මනම් ඉතින් හෙට්ට වැනි මෙහෙට්ට හිටියා. මුකුත් කරේ නැහැ හරි වැඩක්. පස්සේ 2023 අග වගේ හිතෙන විභාගය කරන්න ඕනේ කියලා හිතුණා. ඒත් පටන් ගත්තේ නැහැ 23. එතකොට 23 තිබ්බම හිතන් ජනවාරි දොඩ 24 ජනවාරි වගේ වුණා විභාගය තියෙන්නේ මදි කාලේ. අම්මයි තාත්තයි නෑ හැම වෙලේම කිව්වා විභාගේ කරන්න අනිවාර්යෙන් මෙඩිසින් යත හැකි කියලා. ඒත් ඉතින් කරේ නෑ. ඒ කියන්නේ 21ත් කිව්වා 22ත් කිව්වා. පස්සේ ඉතින් එයාලා කිව්වෙත් නෑ අවසානයේ. ඉතින් එයාලාට එපා වෙන්නේ නැති. අවසානයේ මම 23 හද්දී එකෙන්ම කැමති වුණා අම්මයි තාත්තයි දෙන්නම. ඇත්තටම මේක වෙලාව මොකද 23ට මට වයස 23යි. එතකොට ඉතින් තවත් අම්මයි තාත්තයි අයියාත් මතක් කරන්න ඕනේ. අයියාත් අම්මයි තාත්තයි අයියේ තමයි ක්ලාස් ෆීස් එතකොට බස් ගාස්තු අනම්මන ඔක්කොම ගෙවි. ගොඩක් ගිය ඔන්ලයින් ක්ලාස් ගිය ඔන්ලයින් පේපර් ලියන්න තමයි සෙන්ටර්ස් ආවේ. කොහොම හරි අර අවුරුදු 4 හිතුනේ කොහොමද එක එක මිනිස්සුත් කියන එක එක කතා. S3ක් කියන්නේ ඉතින් මහ ලොකු රිසල්ට් එකක් නෙවෙයි බයෝ වලට. ඒක දැන් ඉතින් ගොඩක් S3 ගන්න ඕන තරම් ක්‍රම තියෙනවානේ. ඒක මහා රිසල්ට් එකක් නෙවෙයි. S3කට ජොබ් දෙන්නෙත් නැහැ. කොළඹ හින්දා ඉතින් ජොබ් හම්බුණා ඕන තරම් ජොබ් තියෙන හින්දා. නැත්නම් ඉතින් S3කට ජොබ් දෙන්නේ නැහැ. මහ ලොකු පඩි නැහැ 35යි 40යි. කොල්ල කාලේ නැති ඉතින් ඒ කාලේ 35ක් 40ක් කියන්නේ අවුලක් නැහැ. හැබැයි ඉතින් ඉස්සරහා අනාගතේ ගැන හිතුවම 35 40 කියන්නේ සෑහෙන මදි. ඒ හින්දා ඉතින් අම්මා තාත්තා අනිවාර්යෙන් ඒ කියන්නේ 22 ඉඳන් 21 22 අනිවාර්යෙන්ම කිව්වා කරන්නම කියලා. කරේ නැහැ. ඉතින් මගේ හැරුණා කොහොම හරි ගිහින් ගිහුවාට පස්සේ කිව්වා එහෙනම් ඔක්කොම නවත්තලා වැඩ කරන්න කියලා. ඇත්තටම කියන්නේ ඔය මට සද්දෙහෙම පොඩ්ඩක් අවුල් පාඩම් කරන්නෙම තාත්තා එහෙම ඉතින් ටීවී එක පාවා බැලුවේ සද්ද අඩු කරලා. අර ඒ තරම් මට කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. අර මං කරේ නැති එක තමයි. කොහොම හරි ක්ලාස් ෆීස් අනම්මන ඔක්කොම අම්මයි තාත්තයි අයියයි දැන්ටත් කන්නේ බොන්නේ අම්මයි තාත්තගෙන් අයියගෙන්. ඉස්සරහට ඉතින් මෙඩිසින් තේරුණා. මුලින්ම S3ක් ගත්ත ගමන් අම්මයි තාත්තයි විශ්වාස කරෙත් නෑ. ඒ කියන්නේ මං එහෙම අර පොඩ්ඩක් ගෙදර හිටියා පොඩ්ඩක් ඉගෙන ගන්න සීන් එකේ. ඒ වුණාට ඉතින් S3යි ආවේ. ඒ තුනක් ගත්තම තිබ්බ ගැම්ම ඉතින් වෙනම දෙයක්. ඒක ඉතින් ඕන කෙනෙක්ට තේරෙන්න ඕන දෙයක්. මං කියන්නේ අතාරින්න එපා. ඒ කියන්නේ 2020 කරලා ඇත්තටම මට 24 හිතුණා සර් කිව්වා වගේ පිනකට. නැත්නම් ඉතින් තාම එහෙම වෙනි ඉන්නවා. මං කියන්නේ ඉතින් අතාරින්න ඕනේ නෑ. ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි තුනක් දීලා තියෙනවා. ඔය තුනෙන් එකක් අනිවාර්යෙන් කරන්න පුළුවන්. කරන්න තියෙන වැඩ ටික හරියට පිළිවෙලට කරාම අනිවාර්යෙන් කරන්න පුළුවන්. කොල්ලෝ ඕන තරම් ආතල් ගන්නවා, පිස්සු ගන්නවා මේ කාලේ. ඒක ඉතින් මං නම් හම්බෙන උන්ටත් කියනවා. මොකද ඉතින් මං තරම් පිස්සු කෙල්ලා මේ අවුරුදු විභාග ලියපු කවුරුත් නෑ. ඒ හින්දා ඉතින් මම හම්බෙන කොල්ලන්ටත් කියන්නේ හැම වෙලේම පිස්සු ගෙලින්න එපා. මේක හරියට කර. මේ මාසට අවුලක් නෑ. නෝමල් පිස්සුවක් කෙලලා මේක කරගන්න පුළුවන්. මං කියන්නේ පොත අතේ තියන් ඉන්නවනේ කියලා. මාත් එහෙම හිටියේ නෑ. හැබැයි මං නම් දවසට පැය 14ක් විතර වැඩ කරා. ඉතින් මට මෙලෝ මතකයක් නෑ. මම බයෝ පොතක්වත් අල්ලලා නෑ. ෆිසික්ස් කෙමිස්ට්‍රි ෆිසික්ස් තමයි බය මේක. රිසල්ට් S එකක් තිබ්බට බය මේක අනිත් දෙකටත් S තමයි. ඒ දෙකට බය නෑ. ෆිසික්ස් වලට බයයි. කොහොම හරි අනුරාධ සහ හම්බුනේත් හම්බෙන් ඒ කියන්නේ ඔය මන් දන්නේ මන් 2020 කරද්දී අනුරාධ සහ එහෙම අපේ පොළොන්නරුවේ පැත්තේ ලොකුවට නෑ.
ඒ හින්දා මට දැනගන්න ලැබුණ අනුරාධ සර්ව දැනගන්න ලැබුණා පස්සේ මුලින්ම වීඩියෝ වගේක් ඔය YouTube එක කියන්නේ මට කලින් ඔය විභාග කරපු එක්කෙනෙක් කියලා තිබ්බා. එයාගෙන් තමයි මම අනුරාධ සර්ව දැක්කේ. ඒතකොට මම මුලින්ම යාන්ත්‍ර විද්‍යාව කාර්ය ශක්තිය ශ්‍රමතාවේ වීඩියෝ එකක්. ඒක නිකන් බැලුවම සෙට් වුණා. කොහොමත් අර මගේ වයස 24යි, සර්ගේ වයස මහ ලොකු වයසක් නෙවෙයි. ඒ හින්දා කොහොමත් සෙට් වෙනවා. ඒ කියන දේවල් අනික අහන් ඉන්න පුළුවන්, හරියට වැඩේ වෙනවා. ඊට පස්සේ තමයි සර්ගේ ක්ලාස් වෙන්න ආරන් ඔන්ලයින් ගියේ. ගෙදර ඉඳන් කිසි අවුලක් නැහැ ඔන්ලයින් යන එක. ඒ කියන්නේ ලේසිම වැඩක් ඒක. ෆිසිකල් යන අයට මුකුත් කියනවා නෙවෙයි, ඒගොල්ලන්ට කරගන්න පුළුවන්. මං කියන්නේ සාමාන්‍යයෙන් දුර නම් ගොඩක් වෙලා යනවා නම් ඔන්ලයින් ඉන්න එක හොඳයි. ඔන්ලයින් දන් කරේ අර ඉතින් පොඩ්ඩක් තිබ්බ ඉතුරු කරගත්ත ගානකුත් ඒක ඉතින් ලොකුවට වැඩක් වුණේ නැහැ. ඉතින් ගෙදරින් තමයි ඔක්කොම වියදම් බැලුවේ. අවසාන ඉතින් 2024 ලිව්වා. ඒ තුනක් ගත්ත. දැන් කැලණිය කැම්පස් එකේ මෙඩිසින් තේරුනේ 15 පටන් ගන්නවා. කියන්න තියෙන්නේ අතාරින්න එපා කියලා තමයි ගොඩක්. ඉතින් මම ඉතින් අවුරුදු 3ක් කට්ටක් කෑවා. ඉතින් එහෙම වැනි ඉඳලා සමහර දවස්වලට ගෙදර ඇහැරෙන්නෙත් 11ට 12ට. එහෙම ඉතින් තේරුමක් නැහැ කියලා පස්සේ හිතන්න එපා. ඉතින් මං වගේ නම් ඉතින් ගොඩක් වයසට ගිහින් හිතන්න එපා. දැන් 24ක් කියන්නේ මෙඩිසින් ඉවරෙද්දි 30 ගණක් විතර වෙනවා. ඉතින් අවුලක් නැහැ මට නම්. මං කියන්නේ එච්චර ඉන්න එපා. ෆස්ට් ෂයි එක තියෙයි, අවුලක් නැහැ. සෙකන්ඩ් ෂයි එකේ කරනවා කියලා හිතා ගන්න. මගෙන් ගන්න තියෙනවා නම් ගන්න තියෙන්නේ ලංකාවේ A level වලින් එන ගැම්ම මොකෙන්වත් ගන්න බෑ. ඉගෙනගෙන එන ගැම්ම. ඔයාලා A level වලින් පස්සේ සමහර විට එක එක කෝස්, මගේ මෙඩිසින් විතරක් නෙවෙයි, එක එක කෝස් මැත්ස් කරන අය එහෙමයි, බයෝ කරන අය එහෙමයි. ඩිග්‍රියක් ගන්නවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. ඒක ගත්තට පස්සේ මේ ලංකාවේ තුල ඉන්න පුළුවන්. අනිවාර්යෙන් කොහොමත් සාමාන්‍ය මිනිහෙක් විදිහට හරි ඉන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් බෑ. නිකන් කොල්ලන්ට තමයි විශේෂයෙන් කියන්නේ කෙල්ලෝ ගන්න වැඩි දන්නෙත් නැහැ. කොල්ලන්ට තමයි විශේෂයෙන් කියන්නේ කොල්ලෝ ආතල් ගන්න වැඩි. දැන් ඉන්න ගොඩක් ආතල් ගන්න වැඩි. අපේ වයස වගේ නෙවෙයි. අපි 2020 වෙනස්. අර අනික දැන් 2005 6 වගේ අය ඉන්නේ ඔය නිකන් පොඩි මානසිකත්වයට වැඩි ඇත්තනවා. ඉතින් ඒවා පොඩ්ඩක් අතරලා විභාගෙට ෆෝකස් කරන්න. වෙන ඒවාට එපා. ඉතින් දන්නවනේ එළියට බැස්සම ඕන තරම් යාළුවෝ ඉන්නවා, අයියලා ඉන්නවා, මල්ලිලා ඉන්නවා, ඕන තරම් ඉන්නවා. හොඳකට එනේ උන්නේ මේ කවුරුත්. පොඩ්ඩ අර යාළුවෙක් වුණත් ආශ්‍රය කරද්දි දැනගෙන ආශ්‍රය කරන්න. ඉතින් කියන්න තියෙන එළි බහැලා කටක් කරලා කියන්න පුළුවන් A3ක් කියලා, S3ක් කියලා කියන්න බෑ. ඒ හින්දා අර මේ දවස් ටිකේ තා මාසයක් තියෙනවා, ගේමක්ම නෑ මාසේ, අවුලක් නෑ, අදයි යන්න පුළුවන්. කරන්න පුළුවන්. මාසෙන් මට වඩා කරපු අය ඉන්නවා, මාසෙන් කරපු අය ඉන්නවා සර්ගේ ක්ලාස් එකේ. මම ටික කාලයක් ගියාට මාසෙන් වුණත් කරන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ කියලා තියෙනවා. මං කියන්නේ ඉතින් මේ මාසෙත් මහන්සියලා වැඩ කරන්න අතාරින්න එපා. සමහර විට දැන් සර්ගේ පේපරේට ලකුණු 40ක් වුණාට මේ මාසේ වැඩ කරාම 65ක් ගන්න පුළුවන්. මොකද මගෙත් පළවෙනි පේපරේ ලකුණු 14යි තිබ්බේ. යාන්ත්‍ර විද්‍යාව විතරයි කරලා තිබ්බෙත්. අනිත් ඒවා මතක නැහැ. ඉතින් අවුරුදු 4කට පස්සේ එහෙම මතකයක් නැහැ කොහොමත්. මුලදී ඒ වගේ ගානක් අග වෙද්දි පුළුවන් අනිවාර්යෙන්. මං කියන්නේ ඉතින් අතාරින්න නැතුව වැඩේ කරන්න. මගෙන් ගන්න තියෙන නම් එච්චරයි. කවුරුත් හිතන්න එපා ෆස්ට් ෂයි කරලා ජොබ් කරලා ඇවිල්ලා විභාග කරන්න හිතන්න එපා. ඒක අර හිතන තරම් ලේසි නෑ. ඒ හින්දා මගෙන් ගන්න තියෙන්නේ ෆස්ට් ෂයි අවුල් වුණා නම් සෙකන්ඩ් ෂයි එකේ ගෙදරට වැඳලා හරි කරන්න. කරලා ඒ රිසල්ට් එක ගන්න. අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් ලංකාවේ කොහොමත් ඉන්නවා නම් හොඳ ජොබ් එකක් තියෙන්න ඕනේ. හොඳට ඉගෙනගෙන ජොබ් එකක් නැතත් ඉගෙන ගත්ත එකෙක්ට පාර බහලා යද්දි තියෙන වටිනාකමයි අපි නෝමල් ඉද්දි තියෙන වටිනාකමයි දෙකක්. ඒක අර ඔලුවට ගන්න කියනවා නෙවෙයි. ඉගෙන ගත්තා, මෙඩිසින් ගියා, ඉංජිනේරින් ගියා කියලා ඔලුවට ගන්න එපා. කොහොමත් මිනිහෙක් වගේ ඉන්න ඕනේ. ඒක ඔලුවට ගන්න කියනවා නෙවෙයි. අර තියෙන තන හදා ගන්න ලේසි ඉගෙන ගත්තම. මං කියන්නේ දැන් මේ අවුරුද්දේ ලියන අය B එකක වගේ ඉන්න ස්කිප් කරන්න හදනවා, C එකක වගේ ඉන්න ස්කිප් කරන්න හදනවා, ඕන්තර ස්කිප් කරන්න හදනවා. මෙහෙමයි වයස යනවා. ස්කිප් කරනවා කියන්නේ වයස යනවා. අනික ස්කිප් කරනවා කියන්නේ Tamanට තව ටිකක් මහන්සි වෙන්න බෑ කියන එක වගේ තමයි අර තව කෙනෙක් හිතන්නේ. ඒ තවයි හිතන එක වැඩක් නෑ. Tamanගෙන් ඇහුවම Tamanට හිතෙන්නේ ඒකයි. එතකොට ස්කිප් කරලා කරනවා කියලා හිතන කවුරුත් හරියට කරගන්නෙත් නෑ. මොකද
ස්කිප් කරනවා කියන්නේ ඔටෝම ස්කිප් වෙනවා ඊතුරු අවුරුදුත්. ඒ හින්දා මං කියන්නේ ඉතින් මේ මාසේ C1ක B1ක S1ක ඕන කෙනෙක්ට මේ මාසේ වැඩ කරලා A එකකට B එකකට වගේ යන්න පුළුවන් අනිවාර්යෙන්. ෆිසික්ස් එකක් B එකක් කියන්නේ අනිවාර්යෙන් හොඳ රෑන්ක් එකක් තමයි Z එක වැඩි ගොඩක්. ඒවා දැනගෙන වැඩ කරන්න ඕනේ. එච්චරයි ඉතින් කියන්න තියෙන මං ගැන ඉතින් විශේෂ දෙයක් නැහැ. අවුරුදු 4ක විභාගෙ ලිව්වා. අර සමාජය ගැන දන්න හින්දා ඔයාලට දෙයක් කියන්න පුළුවන්. අවුරුදු 4ක් සමාජය ඇතුලේ ඉඳලා ඉගෙන ගන්න සීන් එකේ හිටියේ නෑ. ඒ හින්දා ඉතින් මං කියන්නේ හරියට වැඩ කරන් ගොඩක්ම මේක කියන්න ඕන කොල්ලන්ට. ඔය කොල්ලෝ තමයි ඉතින් ගන්න අතල් වැඩි හරියක් ගන්නෙ ගෑල් ළමයිටත් වඩා. මම හැම වෙලේම හම්බෙන කොල්ලෙක්ට උනත් කියන්නේ හරියට විභාගේ කරහන් මාව දන්නත් ඇති මේකට ඇවිල්ලා තියෙනවා විභාගේ කරහන් කියලා. ඒ හින්දා හරියට විභාගේ කරන්න සර් දෙන ගැම්ම වලත් තරම් සර්ට ගැම්මක් වෙන්න. ඉතින් අපිව දැකලා පොඩි මොටිවේෂන් එකක් එනවා ඕන කෙනෙක්ට එනවා. ඒවා తాවකාලිකයි තමන්ගේ ඇතුලේ ගැම්මක් නැත්නම්. අපි විභාගේ කරද්දී සර්ගේ ඕන තරම් තිබ්බා ඕඩියන්ස් සෙරමනි තිබ්බා. ඒ වගේ ගැම්ම අරන් අර දිගටම ගැම්ම තියාගන්න ඕනේ. ඇත්තටම සර්ගේ මොටිවේෂන් ඒ කියන්නේ කාර්යශක්තිය ක්ෂමතාවයකෙත් සර් කියන හොඳ කතා ටිකක් ඒකෙන් තමයි අල්ලලා ගියේ. අර තමන්ට කරන්න ඕනේ කියන ගැම්ම ආවට පස්සේ කොහොමත් අතාරින්නේ නැහැ. මටත් 24 ආවේ ඒක තමයි මෙඩිසින් උණක් ආවේ ඇත්තටම මෙඩිසින්ම යන්න ඕනේ කියලා. ඒ ගැම්මාම කාටවත් නවත්තන්න බෑ. අපි නිකන් කතා කරලා යනවා මෙහෙම එකෙක් කතා කරා එච්චරයි. ඒක වැඩි හිතන්න එපා. තමන්ගේ ගැම්ම හදාගන්න. ඒකෙන් දැන් තේරුම් ගන්න සමාජෙට ගිහින් කරන්න දෙයක් නැහැ කියන එක විභාගේ ෆේල් වෙලා ඒ S3ක් දාලා එහෙම කරන්න දෙයක් නැහැ කියන එක මං කියන්නේ S3ක් ගත්තාට මුකුත්ම කරන්න දෙයක් නැහැ කියලා. කරන්න දේවල් තියෙනවා අවුලක් නැහැ. සාමාන්‍ය ඉතින් හොඳ ජීවිතයක් ඉතින් ගත කරන්න නම් අනිවාර්යයෙන්ම මං කියන්නේ කැම්පස් එකකට යන්න ඕනේ ඩිග්‍රියක් ගන්න ඕනේ. ඒක ලොකුවටම කරන්න මං නම් හිතන් හිටියේ අඩුම තරමේ මුල් හතරෙන් එකකට යනවා කියලා. කැම්පස් මෙඩිසින් තියෙන මුල් හතරෙන් එකක් යනවා කියලා තමයි පටන් ගත්තේ. පටන් ගද්දි නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ. අර එච්චර ගැම්මෙන් පටන් ගත්තා. ඒ වුණාට ඉතින් ඒ ගැම්ම තියෙන තාක්කල් කරන්න පුළුවන්. වෙන වෙන දේවල් හොයන්න එපා. ඕන තරම් තියනවා දැන් සල්ලි හොයන ක්‍රම කියලා ඕන තරම් තියෙනවනේ. ඉතින් ඔය එකක්වත් හරියන්නේ නැහැ. ඉතින් මම අවුරුදු 4ක් කරලා නැවිත් ඉන්නේ. ඕවා හරියන්නේ නැහැ. හොඳම වැඩේ ඉතින් මේ ලේසිම වැඩේ මේක පාඩම් කරන එක පොඩ්ඩක් අමාරුයි තමයි. උනත් ලේසිම වැඩේ ඉගෙන ගන්න එක. ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන හිතලා හරියට ඉගෙන ගන්න. ස්කිප් කරන්න හදන්න එපා. විභාගයක් ස්කිප් එක පාරක් ස්කිප් කරා කියන්නේ දිගටම ස්කිප් වෙනවා. ඊට පස්සේ මට වගේ අවුරුදු 3ක් විතර ගිහින් තේරෙයි. නිකන් එහෙම වෙන්න ඕනේ. හරියට වැඩේ කරන්න. ඉතින් මේ මාසෙත් එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. සර්ට ගොඩක් පිං. ඒ කියන්නේ මට ඇත්තටම ෆිසික්ස් බෑ. ෆිසික්ස් S සමාන UT වගේ ඒවාවත් දන්නෙත් නැහැ මතකත් නැහැ. ඇත්තටම සර් තමයි කරලා දුන්නේ. කැමැතිම සබ්ජෙක්ට් එක ෆිසික්ස් වුණා. වැඩියෙන්ම වැඩ කරපු සබ්ජෙක්ට් එක ෆිසික්ස් වුණා. බයෝ වලටත් වැඩිය ඇත්තටම ෆිසික්ස් වලට වැඩ කරා ගොඩම සර් හින්දා තමයි. තව සර් කෙනෙක් ඉන්නවා කෙමිස්ට්‍රි සර්වත් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම බයෝ සර්වත්. ඒ දෙන්නත් ලොකු සපෝට් එකක් දුන්නා. දෙන්නම ඉතින් දන්න ගුරුවරු තමයි. සර් අවුලක් නැත්නම් කියන්න පුළුවන්. ඉතින් කෙමිස්ට්‍රි ගියේ අමිල සර්ගේ අනිවාර්යයෙන්ම සර්වත් මතක් කරන්න ඕනේ. බයෝ ගියේ මුතුගල සර්ගේ. පේපර් ක්ලාස් ඔක්කොම සර්ලා තුන් දෙනාගේ තමයි ගියේ. ඇත්තටම ඉතින් සර්ලා හින්දාම ඇත්තටම ගොඩ ගියේ මං අනුරාධ සර්වත් හම්බෙන්න ආවා විභාගේ ලියපුවම ඉවර වෙලා. අපේ අමිල සර්වත් හම්බෙන්න ආවා මුතුගල සර්වත්. ඇත්තටම සර්ලා හින්දා මට සර්ලාව හම්බුන්නත් නම් පොඩ්ඩක් තවත් ඉතින් අමාරු නෑ. මොකද මම අනුරාධ සර්ගේ විතරක් නෙවෙයි වීඩියෝ බැලුවේ. ගොඩක් අයගේ වීඩියෝ බලලා තියෙනවා. ඉතින් මට ගොඩක්ම සෙට් උනේ කියන්නේ ඇත්තටම හරි තේරීම අනුරාධ සර්. මොකද අපි කොල්ලන්ට තේරෙන්නේ සාමාන්‍යයෙන් 2020 කොල්ලෙක්ට තේරෙන්නේ මට නම් තේරෙන්නේ අවුරුදු 21 22 කොල්ලෝ කියනේව නෙවෙයි. ගොඩක් තා පොඩ්ඩ අවුරුදු 4ක් 5ක් වැඩිමල්ලයි. මොකද අපේ අයියත් මට වඩා අවුරුදු 6ක් වැඩිමල්. අයියා කියන දේ මට හොඳට තේරෙනවා. සර්ත් ඉතින් මට එච්චර අපේ අයියටත් වඩා බාලයි. ඉතින් මට අයියා වගේ තමයි. ඇත්තටම සර්ලා හම්බුණා. සර්ලාගේ හොඳ උපදෙස් හම්බුණා. අවුරුදු 4කින් කරගත්තා. ගොඩක්ම ඉතින් කියන්න තියෙන්නේ වෙන වෙන ඒවාට යන්න එපා. A level කරන්න. බයෝ මැත්ස් කරලා කැම්පස් එකකට ගිහින් ඩිග්‍රියක් තියෙන කෙනෙක් එළියකට එනවා කියන්නේ ඕන් තරම් යන්න තැන් තියෙනවා.
කොළඹ ඇතුළේ විතරක් නෙවෙයි ඕනම තැනක ඕන තරම් යන්න තැන් තියෙනවා. මං කියන්නේ හරියට කරගන්න. මං කියන්නේ ඔයාලා ආස නැත්නම් මෙඩිසින් යන්න ඕනේ නැහැ. ඔයාලගේ ආස දැන්ට යන්න. ඒක අර හරියට කරන්න. ඒ තුනකේ දෙයක් බී එකක් රිසල්ට් එකම ගැන හිතන්න එපා. ස්ටඩ් එක ගැනත් හිතන්න. මට කියන්න තියෙන්නේ ගොඩක්ම කියන්න තියෙන්නේ වෙන වෙන පාරවල් වල යන්න එපා උරුදු ගණන්. එකම පාර A level හරි පාර. ඒ පාර ගියාම ලේසියෙන් ඔයාලා තැනකට යන්න පුළුවන්. කතාවක් කරන්නත් නෙවෙයි ආවේ සර් තමයි කිව්වේ. මම මෙහෙම කතා කරලත් නැහැ. thank you sir ඉතින්. පොඩි තෑග්ගක් තියෙනවා මේ තෑග්ගක් ගැන මම දන්නේ නැහැ දෙනවා කියලා. මේ තෑග්ගක් කියන්නේ තෑග්ගක් දෙන්න වටින එකෙක් නේ. වඩින් සර්මිලා එහෙමනේ මේ වෙන තෑග්ගක්. මේ වඩින් සර්මිලා ඇවිල්ලා දෙනවා. මේ අපේ සාමාන්‍යයෙන් අපි කැම්පස් දැන් ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකේ ඉන්නවනේ. ඉන්ස්ට්‍රක්ටින් ටීම් එක ඔන්ලයින් ටීම් එක ෆිසිකල් ටීම් එකේම ඉන්නවා. අපි ඔන්ලයින් ටීම් එකේ බහුතරයක් අපි ගන්නේ අපි විසින් තෝරගන්න හොඳ ළමයි කැම්පස් වල ඉන්න ළමයි. මොරටුවේ හෝ මෙඩිසින් හෝ ඉන්ජිනියරින් ඉන්න ළමයි තමයි පේපර්ස් බලන්න සහ පේපර්ස් හැන්ඩල් කරන්න ගන්නෙ. එතකොට මේ වෙනකම්ම ඔන්ලයින් ටීම් එකේ ඉන්චාර්ජ් විදිහට වැඩ කරේ ඒත් රාගම තුන්වෙනි අවුරුද්දේ දැන් ඉන්න ක්ලිනිකල්ස් පටන් ගන්න මෙඩිසින් ස්ටුඩන්ට් කෙනෙක් තමයි හැන්ඩල් කරේ. ඉතින් මේක ලොකු ගේමක් ගහලා තියෙන්නේ වීරෙක් වැඩෙක්. ඒ නිසා ඔන්ලයින් ටීම් එකේ ඉන්චාර්ජ් රස්සාව අද ඉඳන් දෙනවා. හරිද? හරි. ඊතර කැම්පස් යන කාලේ අම්මලා තාත්තලාට කරදරයක් නැතුව ඉන්න පුළුවන්. සුපිරි. හරි. හරි. දැන් නියම කතන්දරයක්. නියම කතාවක් ඒක හරි. ඒ කියන්නේ මෙහෙමයි. අර මිනිස්සෙක්ට තේරෙන්නේ අර මිනිස්සු අපි A level කරන කාලේ හිතාගෙන ඉන්නවා මේ තව ගොඩාක් ක්‍රම තියෙනවා සල්ලි හොයන්න. අපිට ක්‍රිප්ටෝ කරන්න පුළුවන්, බයිනෑන්ස් කරන්න පුළුවන්. නමුත් ඔය කියන තරම් ඕව ඇතුලේ එහෙම ලොකු ඒ කියන්නේ හරියන්නේ උන් ඉන්නවා. එහෙම හරියන්නේ නැති මෙවුන් නැහැ. නමුත් ඒක කතන්දරේ හරි අමාරුයි. ඊට වඩා මේක හරි ලේසි. මේක හරි ඩිරෙක්ට්. අර ඒක ඌට තේරෙන්න අවුරුදු 3කින් තේරුණා කියන්නේ මරු ඈ. අර මොකක් හරි කලින් ආත්මෙක් කරපු පිනකට ඒක අවුරුදු 3ක තේරුණා. නැත්තම් සාමාන්‍ය මනුස්සයට තේරෙන්නේ එක එක ඒවා කර ඉන්නවා. මේ ජොබ් එක කරනවා, අර ජොබ් එක කරනවා, ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් කරනවා, බැංකුවක වැඩ කරනවා, අරවා මේවා කර ඉන්නවා කාලයක්. ඊට පස්සේ කාලේ ඉවර වෙද්දී A level කරන්න වයස වැඩි. දැන් මූ කොහොම හරි අවුරුදු 3කදී ඔය එක එක රටවටේ ජොබ් කරලා සමාජයට බැහැලා එක එක දේවල් උත්සාහ කරලා පස්සේ හරි තීරණය ගත්තා. හරිද? ඒව නම් පිං. හරිද? ඉතින් ඌ ස්ටේජ් එකේ කරපු පළවෙනි කතන්දරේලු. ඒකත් හරි ලස්සනට කිව්ව නේද බාන්න බර අර. ක්ලියර්ලි කිව්වා ඒ කතාවත්. හරි ලස්සනට කිව්වා. හරි. දැන් මාර කතාවක් නියමයි. ඉතින් එයාට අපිට කරන්න පුළුවන් හොඳම උදව්ව තමයි කැම්පස් කාලේදී අම්මලා තාත්තලාට කිසිම බරක් නොවි හිමීට මෙඩිසින් ටික කරගන්න. මෙච්චර කාලේ ඒක සාමාන්‍ය මෙඩිසින් ළමයට තමයි දෙන්නේ මම මේ පෝස්ට් එක. ඉතින් අපි යාට දෙමු ඒක. දැන් අනිත් එක්කෙනාට ක්ලිනිකල් පටන් ගන්න තියෙන්නේ. හරි. ඉතින් දැන් පෙරෙන්නයන් මොකද අපි අර ඔය ෆිසිකල් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා අදතරම් ෆිසිකල් ඉන්ස්ට්‍රක්ටර්ස්ත් ඉන්නවා මේ කැම්පස් ඉන්න ළමයි කැම්පස් එකේ පොඩි පොඩි නිවාඩු හම්බෙද්දී ඉන්න ළමයි දැන් අපේ නෑ මේ අද නෑ නැත්නම් දෙතර අපේ ඉන්නවා කීප දෙනෙක් ඔය කැම්පස් ඉන්න ගමන් මෙඩිසින් ඉන්ජිනියරින් ඉන්න ගමන් ඉන්න ළමයි ඉන්නවා මේ මොකද ඒගොල්ලන්ට ගෙදරට බරක් නොවි වැටික් කරගෙන යන්න පුළුවන් විදිහට මාර්ගයක් මං හදනවා පුළුවන් තරමක් හරි දැන් ඊට පස්සේ වැඩේටම ඒ ළමයා රිසල්ට් ෆෝම් එකවත් පුරවලා තිබුණ නැහැ ඊට පස්සේ දවසේ දුවගෙන ආවා පෙර මේ පොළොන්නරුවේ ඉඳන් මෙහෙ මට රිසල්ට් කියන්න ෆෝම් එක පුරවන්න දොස මේක මේ ෆෝම් එකෙන් පුරවලා කියන්න බෑ මේක කියන්න ඕනේ කතන්දරයක් කියලා කියාගෙන ආවා මොකද කොළඹින් ලියලා තියෙන්නේ ඒ ලෙවල් කොළඹින් ලියුවහම කොළඹ දිස්ත්‍රික්කෙන් තමයි රෑන්ක් එක එන්නේ ඒ වුණාට කැම්පස් සිලෙක්ට් කරද්දී අරහෙන් තමයි රෑන්ක් එක ගන්නෙ ලියන්නේ මෙහෙ සෙන්ටර් එකකින් ලියන්නේ ඒ ලෙවල් તો රෑන්ක් එක එන්නේ කොළඹින් රෑන්ක් එකක් විදියට
එතකොට පොළොන්නරුවෙන් රෑන්ක් එක ඊට පස්සේ හදලා ගන්න ඕනේ. ඒක හදලා ගත්තාම 4 යා. හරි. ඊට පස්සේ හරි. දැන් වැඩේට එන්න. හරි. අපි එනවා කල නොහැක්කක් නොමැත අවශ්‍ය වන්නේ හිතේ උත්සාහය ධෛර්යය විතරයි ඈ. කල නොහැක්කක් නොමැත. හිතේ ගැම්ම විතරයි තියෙන්න ඕනේ මනුස්සයෙක්ට. හරි. හරි. අපි එනවා ඊළඟ වැඩේට. කල නොහැක්කක් නොමැත මහන්සි වෙන්න. මේ ලෝකේ අර දැන් මට කියන්න තියෙන එකම දේ කලින් ආත්මයක් කරපු පිනකට ඌට තේරුණා මේක තමයි ලංකාවේ මිනිස්සුන්ට කරන්න තියෙන හොඳම දේ කියලා. ඒක මම ඔයාලට හැමදාම කිව්වත් සමහරව ඒක තේරුම් ගන්න නැහැ. සමහර ළමයි හිතන් ඉන්නවා තව ගොඩාක් දේවල් තියෙනවා කියලා. ගොඩාක් දේවල් තියෙනවා. ඒවා හරියන ප්‍රතිශතය අඩුයි. ඒකෙන් මාර මිනිස්සෙක් වෙන්න පුළුවන් ප්‍රතිශතය අඩුයි. අඩුයි. නැහැ නෙමෙයි. හරියපෙවුන් ඉන්නවා මේ ලංකාවේ මේ රටේ ඉන්න හොඳම සල්ලිකාරයෝ දොස්තරලා ඉංජිනේරෝ විතරක් නෙමෙයි. නමුත් ඒවා හරියන ප්‍රතිශතය අඩුයි වහ ඒකේ මහන්සිය වැඩි. මේකේ මහන්සිය අඩුයි. පාඩම් කරන්න විතර දැව්ව අර කිව්වේ. අවුරුදු 4ක් එක එක කට්ට කාලා අන්තිමට මේක ඉතින් පාඩම් කරන්න විතරනේ තියෙන්නේ. ඒකේ පාඩම් කරන්න විතරනේ තියෙන්නේ ඇත්තටම. ඒක පොඩි දෙයක්. පාඩම් කරන්න විතරනේ තියෙන්නේ. නැත්නම් ඌ එක එක ජොබ් කරාලු එක එක මේ කැෂියර් විදිහට වැඩ කරාලු බඩු උසන් යන ඒවා කරාලු කොළඹ ආපුවාම දන්නවා තියෙන ජොබ් මහා වාත ජොබ් තියෙන්නේ මේ පැත්තේ ගමේ එකෙක් මෙහා ආපුවාම ඉතින් ඔය වගේ ජොබ් ගොඩක් කරලා මේ තමයි ඉතින් ඔය කඩවල පිඟන් හොදනවා අරවා මේවා කරලා තමයි මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ වැඩෙක් හරි ඉතින් මාර ලස්සන කතාවක් හරි ලස්සනට කරා පළවෙනි පාර්ට් ස්ටේජ් එක හරි